Hello guys, සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ කොහොමද හරියාකාරව XM එකට ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. හරිද? ඉතින් ඒකට මුලින්ම ඔයාලගේ XM එකට log වෙන්න, XM members area එකට log වෙන්න. නැත්නම් app එක ගන්න, app එක open කරගන්න. ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ XM එකේ dashboard එක පේනවා. හරිද? ඉතින් එතනින් මෙන්න මෙතන තියෙන ඔයාගේ බැලන්ස් එක අන්න ඒකට උඩින් එකපාරක් ක්ලික් කරගන්න. ඇප් එකෙන් ගියත් එහෙමයි. ඊට පස්සේ මෙන්න මෙතන අර ස්ටෑන්ඩඩ් account එක යටින් ඇති ඩිපොසිට් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒකත් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ආයේ මේ බලන්න අන්තිමට තියෙනවා deposit withdraw internal transfer transaction history subscribe to local deposit කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ do you have local depositors XM account ID yes දාලා හරිද? ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් දාගන්න 67 10 42 69 මෙන්න මේ local deposit ID එක ගහගන්න 67 10 42 69 කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන I declare that I have carefully read කියලා මෙන්න මේ ටික එක දාගන්න. ටික එක දාගත්තට පස්සේ submit කියන මේ බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා confirm දෙන්න. confirm දුන්නට පස්සේ you are already subscribed under this local deposit කියලා වැටෙනවා. හරිද? ඉතින් ඔයා මේ ඒක දැම්මනම් successfully කියලා වැටෙයි. ඉතින් මම මේක කලින්ම depositor-ගේ ID එක subscribe කරලා තියෙන නිසා තමයි මට මේ විදිහට වැටෙන්නේ. ඔයාලගේ success කියලා වැටේවි. හරිද? ඊපස්සේ cancel කරගත්තා මම මේක. දැන් යනවා iTrust එක හදාගන්න. ඔයාලගේ WhatsApp එකට යන්න, group වල බලන්න. මම iTrust එකේ link එක දාලා ඇති. හරිද? ඒ link එකෙන් විතරක් යන්න, වෙන කොහෙන්වත් යන්න එපා. හරිද? ඒ link එකෙන් account එක හදාගන්න. iTrust එකේ account එක මම දාලා ඇති. හරිද? link එකක් දාලා ඇති. ඒ link එක හරහා යන්න. ඒ WhatsApp එකේ දාපු link එක click කරගත්තට පස්සේ හරිද? ඒක copy ඒ click කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. open වුණාට පස්සේ මෙන්න ඔයාලා sign up වෙන්න සේනවා registration එක කරගන්න. ඔයාගේ first name එක හරිද? last name එක හරිද? email address එකක් දාගන්න. මම මේ විදිහට දාගන්නවා. first name එක දාගන්න. first name එකට හරිද? මේ එක අකුරු වලින් දාගන්න. ඊට පස්සේ වගේ email address එක, country එක, phone number එක, language එක English කියලා. English නම් English, සිංහල නම් සිංහල කියලා දාලා next දෙන්න පුළුවන් ඔයාලට. next දුන්නට පස්සේ ඔයාගේ ආයේ address එක දාගන්න. හරිද? දාගත්තට පස්සේ street එක මොකද්ද? ඒක දාලා password එකක් දීලා ඒ විදිහටම ඒක confirm කරගන්න. හරිද? ඒ password එකම ආයෙ පාරක් ගහන්න. ඊට පස්සේ I accept කියන මේ බටන් එක ක්ලික් කරලා sign up දෙන්න. sign up දුන්නට පස්සේ හරිද? date of birth එක ඔක්කොම කලින් දාගන්න. date of birth එක කීයද ඔයා 2000ද? නැත්නම් 1999ද? 1998ද? 95ද? ඒ හැම දෙයක්ම මෙතන fill කරගන්න. මේ විදිහට date of birth එක fill කරලා sign up දෙන්න. sign up දුන්නට පස්සේ email verification එක කරගන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා send කියලා බටන් එකක්. හරිද? ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ගිහින් බලන්න ඔයාගේ mail එක check කරන්න. හරිද? email එකට mail එකක් ඇවිල්ලාද ඔයාගේ.
ඊමේල් එකට ඔයාගේ ඇවිල්ලා නැත්නම් ඉන්බොක්ස් එකට ඇවිල්ලා නැත්නම් ඔයාගේ ස්පෑම්ස් වල බලන්න. හරිද? මේ ස්පෑම් වල බැලුවාම ස්පෑම් වලට ගිහින් බැලුවාම account එක තියෙයි. කෝඩ් එකක් ඇවිල්ලා තියෙයි. හරිද? ඒ කෝඩ් එක මෙන්න මෙතන account code කියන තැනින් account code කියන තැනින් මෙන්න මෙතන තියෙනවා කෝඩ් එකක්. ඒක copy කරගන්න නැත්නම් ඒක බලාගෙන මෙතනින් type කරන්න නැත්නම් මෙතනින් paste කරන්න. paste කරලා confirm කරන්න. confirm කරාට පස්සේ email verified කියලා වැටෙනවා. තාම වැඩේ ඉවර නැහැ. හරිද? මෙතනින් තියෙන ඔයාලගේ documents for one option එකක් තියෙනවා. එතකොට තමයි ඔයාලට deposit එකක් දාගන්න පුළුවන්. හරිද? ඉතින් documents වලින් මෙතන choose method here කියලා එකක් තියෙනවා. පල්ලෙහාට ගියාම ටිකක් පල්ලෙහාට ගියාම document verification එකේ please confirm your identity කියලා choose method here කියලා එකක් දානවා. ඉතින් එතනින් මම මෙතනින් ගන්නවා national identity card කියන එක. දුන්නට පස්සේ choose file දීලා හරිද? මගේ identity card එකේ first side එක මම මේ විදිහට upload කරනවා. හරිද? ආයේ එතෙන්ට පෙන්නන ඔයාගේ back side එක identity එකේ back side එක fill කරන්න කියලා පෙන්නයි. ඉතින් ඒකත් ඔයාලා upload කරලා හරිද? මේකට fill කරලා upload කරන්න. upload කරාට පස්සේ පැය 24ක් ඇතුළත ඔයාගේ account එක verify වේවි. මේ විදිහට ගියාම ඔයාගේ account එක verified කියලා තමයි පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට මේකෙදි transaction කරගන්න පුළුවන් ඕන විදියකින්. හරිද? එච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ verify වුණාට පස්සේ ඔයාගේ XM account එකේ මේක මේ විදිහට තමයි පෙන්වන්නේ. හරිද? මෙතනට ආවට පස්සේ iTrust එකේ dashboard එක තමයි මේක verify වුණු account එකක් මේක. හරිද? පැය 24ක් ඇතුළත verify වෙවි ඔයාලගේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා deposit funds කියලා option එකක්. ඒක click කරගන්න. click කරලා XM local deposit කියලා option එක මෙතනින් click කරගන්න. හරිද? click කරාට පස්සේ මෙතනින් දාන්න තියෙනවා bank transfer crypto කියලා. හරිද? මම bank transfer කරගන්නවා. ඔයාලට මේ Binance වලින් මේකට deposit කරගන්න ඕන crypto කියන option එක click කරගන්න පුළුවන්. මම මෙතනින් bank transfer කියන option එක දෙනවා. මොකද මම බැංකුවෙන් තමයි දාන්න යන්නේ. ඊට පස්සේ මෙතනින් මම select කරනවා LKR කියලා. හරිද? LKR select මොකද මම LKR වලින් සල්ලි දාන්නේ. ඊට පස්සේ deposit amount කීයද? මම දානවා මෙතනින් රුපියල් 50000ක් කියලා. 50000ක් කියලා. හරිද? ඊට පස්සේ මට ලැබෙන ඩොලර්ස් ප්‍රමාණය මෙන්න මෙතනින් පෙන්නනවා. රුපියල් 50000කට ලැබෙනවා ඩොලර් 153.85ක් ලැබෙනවා. හරිද? ඒ වගේම ඔයාගේ XM ID එකත් මෙතනින් දාගන්න. මම මෙතනින් දාගන්නවා 818,439 කියන මගේ XM ID එක. XM ID එක ඔයාගේ XM ID එක තමයි මෙතනින් දාන්න ඕන. ඔයාගේ XM ID එක ගන්න පුළුවන්. ඔයාගේ මේ account එකට ගියාම මෙන්න මෙතනින් පෙන්නනවා. හරිද? මෙතන පෙන්නනවා ඔයාගේ XM ID එක. ෆෝන් එකෙන් ගියාම ඔයාගේ හෝම් පේජ් එකට ගියාම ඔයාගේ බැලන්ස් එකට උඩින් තියෙන්නේ ඔයාගේ XM ID එක. හරිද? ඒක තමයි ඔයාගේ XM ID එක. ඉතින් ඒ XM ID එක copy කරලා මෙන්න මෙතනින් දාගන්න. XM account ID කියන තැනට නැත්නම් ඒක බලාගෙන මෙතනින් type කරන්න. type කරලා next කියන බටන් එක click කරන්න. click කරාට පස්සේ deposit proofs කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා ඇවිල්ලා මුලින්ම හරිද? මෙයාලගේ බැංකුවට සල්ලි දාන්න. හරිද? මේ සම්පත් බැංකුවට සූර්යා බ්‍රාන්ච් එක. හරිද? මේක තමයි account number එක. මේකට සල්ලි දාලා හරිද? මේකට සල්ලි දාලා ඒකේ receipt එක නැත්නම් බැංකුවෙන් ගිහින් දැම්මම බැංකුවට ගිහින් ATM machine එකෙන් දැම්මත් ඔයාලට receipt එකක් හම්බ වෙනවා. ඒක ෆොටෝ එකක් ගහලා ඔයාලට පුළුවන් මෙතනින් අප්ලෝඩ් කරන්න. නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අප්ලෝඩ් කරන්න. හරිද? ඊට පස්සේ මෙන්න මම ඩිපොසිට් කරාට පස්සේ ඔයාලට පුළුවන් choose files ගිහිල්ලා මේ විදිහට අප්ලෝඩ් කරන්න. මම ඇවිල්ලා මේ නිකන් ෆොටෝ එකක් මේ කරේ. හරිද? ඊට පස්සේ මෙතනින් එනවා add partner code කියලා option එක. හරිද? ඒකට ඔයා මෙතනින් දාන්න ඕන. හරිද? මෙන්න මේ නම්බරේ 265 630 95 කියන මේ නම්බරේ ඔයා දාගන්න ඕනේ.
හරිද? ඒ නම්බරේ අනිවාර්යෙන්ම දාගන්න ඕනය. 265 630 95 කියන නම්බරේ දාන්න. දාලා I accept terms and conditions කියලා දාලා ටික් එක දාලා deposit කියන මේ බටන් එක ක්ලික් කරන්න. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ විනාඩි 15ක් ඇතුළත ඊට පස්සේ ඔයාගේ order එක pending කියලා වැටෙනවා. විනාඩි 15ක් ඇතුළත ඔයාගේ ඩිපොසිට් කරලා කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරන්න ආන කන්ෆර්ම් කරන්න, සබ්මිට් කරන්න ආන සබ්මිට් කරන්න. හරිද? විනාඩි 15ක් ඇතුළත නැත්නම් 20ක් ඇතුළත ඔයාගේ account එකට නැත්නම් විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඔයාගේ XM account එකට සල්ලි ටික වැටෙනවා. හරිද? ඔයාගේ විනාඩි 15කින් ඔයාලට චෙක් කරන්න පුළුවන්. හරිද? මෙතනින් order එක pending ද verify ද pending ද confirm ද කියලා මේකෙනුත් බලා ගන්න පුළුවන් ඔයාලට. හරිද? එච්චරයි කරන්න තියෙන්නේ. හරිද?